යුනික් ඉංජිනේරින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවල හැම දෙනාම අදත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකේ ඊළඟ ස්ටෙප් එක ස්ලැබ් එක දාන එක නම් මෙන්න මේ ප්‍රශ්නෙත් ඔයාගේ ඔළුවේ තියෙන්න පුළුවන්. අපි සමහර ස්ලැබ් දාන තැන්වලදී දැකලා තියෙනවා ස්ලැබ් එකේ ඉරි තරලා තියෙනවා. අද අපි බලමු මේ ස්ලැබ් එකේ මතු පිට ඉරි තරන්න තියෙන හේතු මොනවද? අපි කොහොමද මේ ස්ලැබ් එකේ ඉරි තරන එක නවත්ත ගන්න කියන එක. අපි මුලින්ම බලමු මේ කොන්ක්‍රීට් එකක් කියන්නේ මොකක්ද කියලා. කොන්ක්‍රීට් එකක් කියන්නේ සිමෙන්ට්, වෝටර්, ඇග්‍රිගේට්ස් වගේ දේවල් වල එකතුවක්. මික්සර්ස් එකතු කරලා කොන්ක්‍රීට් එකේ කෙමිකල් ප්‍රොපර්ටිස් මොඩිෆයි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතරම කොන්ක්‍රීට් එකක් කියන්නේ කෙමිකල් මික්ස් එකක්. මේ කෙමිකල් මික්ස් එක ඇතුළේ වෙන රියැක්ෂන් එකකින් තමයි කොන්ක්‍රීට් එකට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කෙමිකල් රියැක්ෂන් එකක් සිද්ධ වෙනවා. මේ කෙමිකල් රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ සිමෙන්ට් සහ ජලය අතර. මේ ක්‍රියාවලියට අපි කියනවා හයිඩ්‍රේෂන් කියලා. මේ ක්‍රියාවලිය සිදුවීමට වතුර කියන සාධකය අත්‍යවශ්‍යයි. ස්ලැබ් එකේ වතුර ප්‍රමාණය අඩු වුණොත් කොන්ක්‍රීට් එක වීක් වෙනවා නැත්නම් දුර්වල වෙනවා. ඒකට හේතුව තමයි මේ හයිඩ්‍රේෂන් කියන ප්‍රොසෙස් එක වෙන්න වතුර නැතිකම. මේ වතුර නැතිකම නිසා කොන්ක්‍රීට් එක දුර්වල වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි hot or windy conditions වල ස්ලැබ් එකේ සර්ෆේස් එකේ වතුර ගතිය අඩු වුණොත් නැත්නම් මොයිස්චර් එක අඩු වුණොත් එහෙම ස්ලැබ් එකේ ශ්‍රින්කේජ් ක්‍රැක්ස් ඇති වෙන්න පුළුවන්. අපිට මේක නවත්ත ගන්න නම් ස්ලැබ් එකට අවශ්‍ය ප්‍රමාණය වතුර සැපීම තමයි කළ යුත්තේ. ස්ලැබ් එකට යොදලා තියෙන කොන්ක්‍රීට් වල උපරිම ශක්තිය නැත්නම් මැක්සිමම් ස්ට්‍රෙන්ත් එක ගන්න නම් අනිවාර්යයෙන්ම වතුර තියෙන්නම ඕන. විශාල ප්‍රමාණයේ ස්ලැබ් වල මේ හයිඩ්‍රේෂන් ප්‍රොසෙස් එක නිසා විශාල තාප ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මේ තාපය නිසා ස්ලැබ් එකේ ඉරි තැලීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා කරන්න තියෙන විසඳුම තමයි මේ ස්ලැබ් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර සැපීම. මේක නිසා ස්ලැබ් එකේ සර්ෆේස් එකේ ටෙම්පරේචර් එක ඩවුන් කරලා තියාගන්න අපිට පුළුවන්. මේ විදිහට ඇති වෙන ක්‍රැක් වලට අපි කියනවා තර්මල් ක්‍රැක් කියලා. ඒ වගේම තමයි පරිසරයේ තියෙන උෂ්ණත්වය නිසා නැත්නම් පරිසරයේ තියෙන සුළං අධික ස්වභාවය නිසා ස්ලැබ් එකේ සර්ෆේස් එක ඉක්මනට වේලුනොත් ස්ලැබ් එකේ සර්ෆේස් එකේ තියෙන ලේයර් එක ඉක්මනටම වීක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ලැබ් එකේ සර්ෆේස් එක ඩස්ටි නැත්නම් උඩු සහිත ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ වුණොත් එහෙම ස්ලැබ් එකේ টොප් එකේ තියෙන ලේයර් එක ගැලවිලා යන්න හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි අත්දැකීම් තියෙන්න පුළුවන්. අපි දැන් බලමු ස්ලැබ් එක කියුරින් කරන මෙතඩ්ස් මොනවද කියලා. නැත්නම් ස්ලැබ් එකට අවශ්‍ය වතුර සපයන ක්‍රම මොනවද කියලා. ඒ ක්‍රමයක් තමයි වෝටර් පොන්ඩින් කියන ක්‍රමය. තව එකක් තමයි වෙට් කවරින් කියන ක්‍රමය. අනිත් එක ස්ප්‍රින්ක්ලින් වෝටර් කියන ක්‍රමය. අනිත් එක තමයි කියුරින් කම්පවුන්ඩ්. වෝටර් පොන්ඩින් කියන ක්‍රමය කොහොමද කරන්න කියලා දැන් අපි බලමු. වෝටර් පොන්ඩින් කියන්නේ ස්ලැබ් එකේ මතු පිට පොන්ඩ් එකක් ආකාරයට සකස් කර ගැනීම. ඊට අපිට පුළුවන් වැලි නැත්නම් සිමෙන්ති නැත්නම් ගඩොල් වගේ දෙයකින් මේ පොන්ඩ් එකක් ආකාරයට ස්ලැබ් එකේ සර්ෆේස් එක සකස් කරගන්න. එයට අවශ්‍ය ජලය සැපීමෙන් අපිට පුළුවන් මේ වෝටර් පොන්ඩින් කියන සිස්ටම් එක කරන්න. ඒ තුලින් ස්ලැබ් එකට අවශ්‍ය ජලයේ ප්‍රමාණය නිරතුරුව ලබා ගන්න අපිට පුළුවන්. ඊට පස්සේ තියෙන ක්‍රමය තමයි වෙට් කවරින් කියන්නේ. වෙට් කවරින් වලට ලංකාවේ ඉඳන් ගොඩක් යූස් කරන්නේ ගෝණි නැත්නම් පරණ ඇඳුම් මොනවා හරි දෙයක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ස්ලැබ් එකට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා දෙන්න. ඒ ගෝණි හරි අපි ගන්න ඇඳුම් හරි ඒක තෙමලා තිබ්බාම නැත්නම් ඒකට අවශ්‍ය ජලය සපයලා තිබ්බාම ස්ලැබ් එකට අවශ්‍ය ජලය ඒ තුලින් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ක්‍රමය තමයි ස්ප්‍රින්ක්ලින් වෝටර් කියන ක්‍රමය. මේකෙදි ස්ලැබ් එකට අවශ්‍ය ජලය නිරතුරුවම ස්ප්‍රේ කරන එක තමයි වෙන්නේ. ඊට පස්සේ තියෙන ක්‍රමය තමයි කියුරින් කම්පවුන්ඩ්ස් කියන ක්‍රමය. දැන් බලමු කොන්ක්‍රීට් එකක ස්ට්‍රෙන්ත් එක ගන්න එකට කොච්චර කාලයක් යනවද කියලා. පළවෙනි දවසේ ඇතුළත 116ක ස්ට්‍රෙන්ත් එකක් ලබා ගන්නවා. දවස් 3ක් ඇතුළත 140ක ස්ට්‍රෙන්ත් එකක් ලබා ගන්නවා. දවස් 7ක් යද්දි 165ක ස්ට්‍රෙන්ත් එකක් මේ ස්ලැබ් එක ලබා ගන්නවා. දවස් 14ක් යද්දි 190ක ස්ට්‍රෙන්ත් එකක්. දවස් 28ක් යනවා ස්ලැබ් එකේ ෆුල් ස්ට්‍රෙන්ත් එක ලබා ගන්න. මේ හැමතැනදීම තියෙන කාරණාවක් තමයි මේ ස්ට්‍රෙන්ත් එක ගන්න අනිවාර්යෙන් ස්ලැබ් එකට අවශ්‍ය ජලය ප්‍රමාණය සැපයීම සිදු කළ යුතුමයි. මෙන්න මේ graph එකෙන් පුළුවන් ඔයාලට ස්ලැබ් එකට අවශ්‍ය ස්ට්‍රෙන්ත් එක ලබා ගන්න ආකාරය පිළිබඳව පැහැදිලිව දැනුවත් වෙන්න.